biggest gem generic niya na tanong තමයි ආවේ. Welcome to the journey of gems. මට කිසිම අයිඩියා එකක් නැහැ මොකක්ද කියලා අපි බලමු. ඔරිජිනල් නොවන ෆේක් ජෙම්ස් පවා ඉන්නවා. හැබැයි ඇත්තම ජෙම් වගේ අල්ලලා හදලා තියෙන මමත් ඇත්තටම එකක් ගත්තා රින් එකකට දාලා හදන්න. මේ එක එක පළතුරු හැලී තියෙන ඔක්කොම සබන් ජම්ප්. ඉතින් මම ටග් ගාලා ටී-ෂර්ට් එකකුත් ගත්තා ළමයි. ඉතින් මට රෙද්දක් වගේ එකක් දුන්නා ඇඳයි යන්න. උදේට බෝඩ් එකෙත් ගහලා තියෙනවා මෙහෙම ඇඳයි යන්න දෙන්නේ නැහැ කියලා. දැන් මම මෙයාලව නිදහස් කරන්න යන්නේ. පව්වනේ චූටි කුරුල්ලෝ. බලන්නකො මෙහි ලස්සන. අද අපේ තුන්වෙනි දවස අපේ තායිලන්ත ටුවර් එකේ තුන්වෙනි දවස් තමයි අද. ඉතින් අපි යන්නේ පතාය සිටි ටුවර් එක තමයි අද යන්නේ. ඉතින් අපි පික් කරන්න ඩ්‍රයිවර් ඇවිල්ලා තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි බලමු. මට කිසිම අයිඩියා එකක් නැහැ. සිටි ටුවර් එකක් කියලා කිව්වට අර කොහොමද ඒක වෙන්නේ කියලා ජබ් බලමු. ඔයාලටත් මම දැනගන්න අනිවාර්යයෙන් මම වීඩියෝ ඉස්සරහට ගෙන අද දවසේ ඉස්සරහට වෙන දේවල් මම ඔයාලට අප්ඩේට් කරන්න. යප්. අපි දැන් වාහනේ යන ගමන් ඉන්නේ. කලින් කිව්වා වගේ මට කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලට අප්ඩේට් කරන්නම්. කොහොමද ඒ කියන්නේ අපි කොහෙද එක්කන් ගියේ අපි ඊටෝ එකේ යන්නේ කොහොමද අපිට වෙනම තව වාහනයක් තියෙනවද නැත්නම් මේ වාහනේමද කියලා අනිවාර්යෙන් මම ඔයාලට අප්ඩේට් කරන්නම්. එකම් බලන් ඉන්න. biggest gem generic niya na tanong තමයි ආවේ. Welcome to the journey of gems. මට කිසිම අයිඩියා එකක් නැහැ මොකක්ද කියලා අපි බලමු. ඉතින් මෙතනින් ඇතුළට යද්දී නම් ළමයි මට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. මේකේ ඇතුළේ තියෙන්නේ මොකක්ද මොනවද අපිට පෙන්වන්නේ කියලා කිසිම දෙයක් මට කිසිම අයිඩියාවක් තිබ්බේ නැහැ. නමුත් මෙතන ඇතුළේ තියෙන්නේ මාරම ලස්සන ආකෘතියක්. ඒ ආකෘතිය අපිට පෙන්වන්නේ රත්තරන්, ඒ කියන්නේ උණු කල්ල හදන විදිහ, ඒතර මැණික්, ඒ හැමදේම හදන විදිහ අපිට මේකේ අර ඔය දැන් ඔය පෙන්නන එකෙන්ද අපි එක්කගෙන යන්නේ. ඉතින් ඒක මාරම ලස්සනයි. මාර විදිහට අර ඒකේ පැහැදිලිව හැමදේම මේකේ පෙන්නලා දීලා තියෙනවා. අපිට මේක ඇතුලේ පෙනෙන හැම දෙයකම වීඩියෝ මම අරගෙන තියෙන. ඉතින් ඔයාලට ලස්සන වීඩියෝ බලන්න පුළුවන්. සහ පැහැදිලිව පේනේ කියලා මම අනිවාර්යෙන් හිතනවා. අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේක අනිවාර්යයෙන්ම ඔයාලා දැනගත යුතුයි. මේ කියන්නේ මේකේ තියෙන ළමයි ලෝකේ ලොකුම ජෙම්ස් අර නිර්මාණය කරන ආයතන කියලා තමයි අපිට පෙන්වුවේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝ දිගටම බලන්න. මොකද මේක ඇතුළේ මාරම ලස්සන අපිට හිතා ගන්නත් බැරි දේවල් තමයි තියෙන්නේ. ඒ ආකෘතිය මාර පැහැදිලි අපිට. ඔයාලා බලන්නකෝ මම මේකේ හැම වීඩියෝ එකක්ම මම අරගත්තා. මම පොඩි කෑලි වලින් ඔයාලට පැහැදිලිව පේන විදිහට මම දාන්නම්. අනිවාර්යයෙන්ම දිගටම බලන්න. Precious stones bearing various minerals. මේකේ තියෙන්නේ මේකේ කියන්නේ the world biggest gems jewelry එක තමයි තියෙන්නේ. ඒකේ අර හදන විදිහ අපේ එක තැන් වලට ගිහලා පෙන්නනවා. කොහොමද මුලින්ම හදන පටන් අරගන්නේ කොහොමද හදන්නේ කියලා අපි ඉස්සරහට බලමු. අනිවාර්යෙන්ම ඔයාලට මම වීඩියෝ හැම එකක්ම දානවා. අනිවාර්යෙන් ඔයාලා බලන්න ඕනි. Have been widely recognized. Many countries are known for their diamond, ruby, sapphire, emerald, and other colored stones. අපි ලංකාවෙත් ජෙම්ස් සම්බන්ධව ඉතාමත් ප්‍රසිද්ධ රටක්. To decide how to cut them, taking into consideration their cut and original shape. Works of art reflect their creator's faith or religious beliefs. මෙතන තියන්නේ ජෙම්ස් අර ජෙම්ස් ගේ රත් කරලා හදන විදිය තමයි තියෙන්නේ. එතකොට
බුදු පිළිම හඳුනන තියෙනවා මෙතනත් තියෙනවා ලොකුවට ඒ අර ඒ කියන්නේ මේ පන්සල් වල හදන විදිය තමයි මෙතන තියෙන්නේ How costly, like you looking roughly, but probably in nothing. Artistic skill was passed down from father to son. තව මෙතන මැටි හදන විදිය තියෙනවා මැටි කියන්නේ එක බඳුන් Widely known in Thai as Changkuk Moon, which literally means take with මේ තියෙන්නේ රත්තරන් හදන විදිය අර තියෙන පිත්තල බඳුන හදන විදිය මේකේ තියෙන්නේ දැන් අර කලින් පෙන්නුවා වගේ එතන රත්තරන් අර හදන විදිය අර රත් කරලා හදන විදිය තියෙනවනේ මෙතන තියෙන්නේ හදනවා පෙන්නනවා I don't know. මේ අර මාලිගාවල රජවරු පාවිච්චි කරන ඒවා වගේ තමයි දැන් මේ ඔටුන්න තියෙනවා මෙතන එතකොට මාලිගාවල තියෙනවා තමයි මේ අර රත්තරන් වලින් හදලා රත්තරන් ජෙම්ස් ඒ කියන්නේ මැණික් පාවිච්චි කරලා ඒ දෙක පිස්සලා හදන ඒවා තමයි මෙතන තියෙන්නේ ඉතින් දැන් අපේ පෙන්නන ඉවරයි Bangkok, Pattaya, Phuket, and Chiang Mai. With our warranty system, our customers can be fully Right, conventional gemstone, they have divide them into two groups. They have precious stone and semi-precious stone. For precious stone, the first මෙතන අපිව ගයිඩ් කරන කෙනෙක් ඉන්නවා ළමයි. එයා හැමදේ ගැනම කියලා දෙනවා. එයා මෙතන සේවය කරන කෙනෙක්. ජෙම්ස් ගෝල්ඩ් ගන්නෙ කොහෙන්ද? එතකොට මේ මෙතනදී හදන ආකාරය, ඒ කියන්නේ මෙතන ස්ටෙප් දැන් මෙතන මේක අර එක කට් කරන්න, එතකොට ඒක ෂයින් කරන්න එක එක ස්ටෙප් තියෙනවානේ. ඒ හැමදේම එයා මෙතන පෙන්නනවා අපිට. සහ මෙතන තියෙනවා අපිට ගන්න උනත් පුළුවන් රින්, බේස්ලට්, නෙක්ලස්, ඉයරින් හැමදේම. මෙතන තියෙනවා මම ඉස්සරහට ඔයාලට වීඩියෝ වලින් අරන් අනිවාර්යෙන් බලාගෙන ඉන්න මෙතන තියෙන්නේ එයාලා හැමදේම කරන්නේ කියන්නේ එයාලා මැෂින් පාවිච්චි කරන්නේ නැහැ එයාලා හැමදේම කරන්නේ එයාලා අත් දෙකෙන් කිසි මැෂින් එකක් පාවිච්චි නොකර එතන වැඩ කරන කට්ටිය තමයි ඒව කරන්නේ ඉතින් මාරම ලස්සනයි බලන් ඉන්න ඇත්තටම ආසයි මොකද මගේ පළවෙනි අත්දැකීම ෂෝක් මගේ ඇස් දෙකට දැක්ක මං කියනවා ඉතින් ඔයාලා අනිවාර්යෙන් මෙහෙම ගිහලා බලන්න ඕනේ අපි නිකන් නටලා කරලා විනෝද වෙනවට වැඩිය මේ වගේ දෙයක් අපි අත්විඳින එකත් ඇත්තටම හොඳයි දැන් මෙතනදී පෙන්නන්නේ අදන ජුවලරි ෂයින් කරන විදිය ඔයාලා අහන්නකෝ every මෙයා කියන step ටික working only handmade. No machine. And our master, right? They have more experience to do jewelry. ඒ හැමදේම පෙන්නලා අපි එක්කගෙන ගියා යාළගේ ජෙම්ස් ඇන්ඩ් ගෝල්ඩ් ස්ටෝර් එකට. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය දේවල් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපේ සල්ලි දීලා ඒ කියන්නේ එතන කැමති ඕනම දෙයක් තියෙනවා. ඉතින් අපිට සල්ලි තියෙනවා නම් අපිට මෙතනින් ගන්න පුළුවන්. ගාන අඩු ඒවා තියෙනවා. ගාන වැඩි ඒවා තියෙනවා. ඉතින් ෆේක් ඒවාත් තියෙනවා. ජෙම්ස් වගේ මාරම ලස්සනයි. ඔයාලට මම පෙන්නන්න මම මෙතන රින් එකක් අතර දාලා බලනවා. ඒක මං හිතන්නේ ලංකාවේ මුදලින් 20000ට වැඩි මං හිතන්නේ ඒක ගෝල්ඩ් නමුත් ෆේක් ජෙම්ස්. ඒවට ඒක ඇත්තම වගේ මාරම ලස්සනයි ළමයි. අනේ ඔක්කොම අරගෙන ඉන්න හිතන ඉතින් මාත් ඉතින් ඔය කෙල්ලන්ට ඉතින් මේවා මාරු ලස්සනට දාගෙන යන්න. ඔයාලට ආසයිනේ. කොල්ලොන්ටත් තියෙනවා හරිද? බලන්නකෝ. මමත් ඉතින් මෙතන තියෙන හැමදේ ගැන මෙයාගෙන් අහලා හැමදේ ගැනම විස්තර දැනගත්තා. ෂෝයි අප්පා. මේක ඔයාලට පේනට වැඩිය මාර ලොකු ස්ටෝ එකක්. මේකේ හැම වර්ගෙම තියෙනවා ඔරිජිනල් ඒවා. අම්මෝ S2 දැක්කම පිස්සු හැදෙනවා ළමයි. ඉතින් මේකේ තියෙනවා ඔරිජිනල් ජෙම්ස්. ඒ කියන්නේ ගෝල්ඩ් වලින් ජෙම් අර රින් වලට හදලා දාලා එතකොට ඒක ඔරිජිනල් නොවන ෆේක් ජෙම්ස් පවා ඉන්නවා. හැබැයි ඇත්තම ජෙම් වගේ අල්ලලා හදලා තියෙන මමත් ඇත්තටම එකක් ගත්තා රින් එකකට දාලා හදන්න 200 baht දෙන්නේ ඒක නම් ඒක හැබැයි ඒක ෆේක් ඔරිජිනල් නෙමෙයි. නමුත් ඔරිජිනල් ඒවා තියෙනවා 200,000 baht වලට ඔරිජිනල් ඒවා තියෙනවා. මට දෙයක් කරන්න බෑනේ. මම ඇත්තටම අර ඇත්ත වගේ ජෙම් එකක් ගත්තා. මම රින් එකකට දාලා මේ හදලා බලන්න. ඉතින් ඔයාලට පෙන්නන්න. මාරම ලස්සනයි. ඒ වර
ඇත්ත මේ වගේ තමයි තියෙන්නේ. මාර ලස්සන ඒක අර මේකට අර උඩට දාලා අර හදන්න ලස්සනයි අනිවාර්යයෙන්ම හදලා වලට පෙන්නන්න. ඉතින් මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා මේ වටපිටාවේ. ගොඩාක් මිනිස්සු ඉන්නවා. World biggest gems store එක. World biggest gem store එක තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක අර හදනදීදී අපි වෙන එකක් ගින පෙන්නුවා. ඒතර අපිට original gems පෙන්නුවා, fake gems පෙන්නුවා, original pearl තියෙනවා, fake pearl තියෙනවා. එතකොට මේකේ තර වෙනම දාලා තියෙනවා bag එහෙම. අපිට මේ ගන්න පුළුවන් නිකන් ස්ටැචු වගේ දේවල් අපිට බයි කරලා නම් ගන්න පුළුවන්. බාට් 250ක් වගේ වෙනවා. Elephant mouth. පර්ස්. මෙතන තියෙන branded watch. Sa aroma soap. Aroma like fragrance, refresh air. Put in the මේ තියෙන සබන් වර්ගයක ස්ට්‍රෝබෙරි හැඩයට මිදි දොඩම් එතකොට මේ රෝසස් මේ එක පළතුරු හැඩයට තියෙන ඔක්කොම සබන් ජාති. How much is it? 60. 50 baht. Yeah. 600. 60. See the price? Okay. Baht 60යි වෙන්නේ. Baht 60ක් වගේ. You will know what they ඉතින් අපි the most biggest gem store එක තමයි අපි දැන් බැලුවේ. මම ඒක කියන්නත් පැටලෙනවා. හරිද? ඉතින් හරිම ලස්සනයි අපිට අලුත් අත්දැකීම. සිටි ටු එක කියලා කිව්වට දැන් අපි දන්නේ ආයෙ තව කොහෙද අපි යන්නේ කියලා මම අප්ඩේට් කරන්න. ඉතින් අපි දැන් ජෙම් ස්ටෝර් එකේ ඉඳන් අපි දැන් අනිත් ප්ලේස් එකට යන ගමන් ඉන්නේ. අපි දැන් ඉන්නේ ළමයි බිග් බුද්දේට යන ගමන්. ඉතින් මට මීටර ඕනේ අද යයි කියලා. ඉතින් මම ටග් ගාලා ටී-ෂර්ට් එකකුත් ගත්තා ළමයි. ඉතින් මට රෙද්දක් වගේ එකක් දුන්නා ඇඳයි යන. උදේ බෝඩ් එකෙත් ගහලා තිනවා මෙහෙම ඇඳයි යන දෙන්නේ නැහැ කියලා. අපි ආවේ බිග් බුද්ද කියන ටෙම්පල් එකට. ඉතින් මම මීට කලින් දැනගෙන හිටියා මේක දෙනවා කියලා. නමුත් අද කියලා මට මීටර උනේ නැහැ. මම ඒකටම හරිය ලස්සන ගවුමුකුත් අරගෙන ආවානේ. ඉතින් ඒක මීටර උන්නේ නැති නිසා මට සිද්ධ වුණා මෙතන ටී-ෂර්ට් එකක් අරගෙන මේ වගේ එකක් ඇඳ ගන්න. උනා කරන්නද කමන්න මේ වගේවත් එන්නේ ඉතින්. ඉතින් අපි ගිහලා බලමු මේක අතර මොන වගේද කියලා. හරිම ලස්සනයි. යන්න තියෙන තැන නේ. පඩි පෙළ අමාරු නැහැ. හරිම ලස්සනයි. How much this? 100 baht? Give me one. මේ කුරුල්ලන් නිදහස් කරන්න පුළුවන්. පව ඇත්තටම මේ ඉංග්‍රීසි දැක්කම දෙකෙට දෙනවා. ඔරේ තවද දෙන්න. ඒක තුනේ නම් කම් කරන්නේ. ඔය නෑ මට කායර කොයි අපිට ඩාය කොයි කියලා. අනේ පව මේ වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. මම මේ වීඩියෝ කරන්නේ ඔයාලට පෙන්වන්න නිසා හොරෙන්. මේ වීඩියෝ ෆොටෝස් allowed නැහැ. එක්දම කිව්වා ගන්න දෙන්නේ නැහැ කියලා. තව කොහේ හරි කෑ ගහින් දන්නේ ඊට කලින් මම කියන්න. හරිම ලස්සනයි මේක බිග් බුද්ද කියන ටෙම්පල් එක තායිලන්ඩ් වල පතායා සිටි එකේ. ඒත් මම ඔයාලට වටේ පෙන්නන හරිම ලස්සනයි.
Ito na wala ko. දැන් මම මෙයාලව නිදහස් කරන්න යන්නේ. පව්වනේ චූටි කුරුල්ලෝ. මේකත් මෙහෙම. මේ බලන්නකො මේකේ view එක. ඕනේ. මම පළවෙනි වතාවට තමයි මගේ සල්ලි වලින් මම සත්තු නිදහස් කරේ. පොඩි කාලේ අපේ තාත්තා නම් මට නිදහස් කරන්න අරන් දීලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට මට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වුණේ. එයා මම දැක්කේ මගේ ළඟට. ලංකාවෙත් අපේ ලංකාවෙත් තියෙනවා. නමුත් මම එහෙම කොහෙවත් ගියේ නැති නිසා කැනක්ටි මම තායිලන්ත වලට මෙහෙම නිදහස් කරා. තායිලන්ත කුරුට්ටෝ. ළමයි මෙතන තියෙනවා ඉගෙන අපිට බාත් තයි බාත් තියෙන මංගාව ඒකෙන් අපිට කැමති නම් 20 50 100 අපිට කැමති ගාණක් දාලා මේ වගේ තියෙනවා මෙහෙම මේ එක මේකේ අසර සල්ලි දාලා මේ ගහන්න පුළුවන්. හැබැයි අපිට කැමති තැනක තමයි ගහන්න දෙන්නේ. මේක කියන the year of the rat, the year of the ox, the year of the tiger, the year of the rabbit, the year of the dragon, the year of the snake, the year of the horse, the year of the goat, the year of the monkey, the year of the rooster, the year of the dog, and last one, the year of the boar. මට ඇත්තටම කිසිම අයිඩියා එකක් නැහැ. මං හිතන්නේ මේ ඒ කියන්නේ අවුරුද්දේ අන්තිමේදී අර අපි අර සත්‍යයේ නමක් තියෙන එක මොකක්ද කියලා මට ලොකු අයිඩියා එකක් නැහැ. නමුත් මොකක් හරි ඇති මේ වල තේරෙන්නේ. ඒක හොයන්න ඕනේ මටත්. ඉතින් ඒක මම හිතන්නේ ඒක කැමති සතාගේ අපේ අපි කැමති සල්ලි ගාන අපි ප්‍රාර්ථනාවක් කරලා ගහන තමයි තියෙන්නේ මේකේ. ඉතින් මේක ගැන දන්න කවුරු හරි ඉන්නවා අනිවාර්යෙන් මට දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මම දන්නේ නැහැ මොකද්ද මේකේ විස්තරය කියලා. මමත් මේක දන්නේ නැති වුණාට මමත් ඔය කට්ටිය කරන දිහා බලාගෙන ඉඳලා මමත් තෝරගත්තා the year of the rabbit කියන එක. මම ඒක තෝරගත්තේ මම අහිංසක නැති වුණාට හාව අහිංසක නිසා. මේ අවුරුද්දේ අන්තිමේදී මම හරි අහිංසක වෙයි කියලා හිතුවා. නෑ වීඩියෝක් කරේ නෑ. අතන මම මේ කට්ටිය කරන දිහා බලාගෙන තමයි මම කරන්නේ. ඉතින් දැන් ඉතින් අපේ බින්දලා කරලා ඔක්කොම ඉවරයි. අපි දැන් යන්නේ අනිත් ප්ලේස් එකට. තව කොහේ හරි තැනක් තියෙනවා අපිට යන්න. ටිකක් බලමු. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ view point පතායා කියන තැනට. ඒකෙත් ලොකු අයිඩියා එකක් නැහැ. එන්නකෝ බලන්න. මං හිතන්නේ මේකෙන් අයිඩියා වෙන්නේ මුළු පතායා සිටි එකම පේනවද කොහෙද?
අර බලන්න. ලස්සන. බලන්නකො මෙහි ලස්සන. ඉතින් මේක තමයි view point එක හරිම ලස්සනයි. දැන් මං හිතන්නේ පතය සිටි එකම මෙතනට පේනවා මං හිතන්නේ. මාර ලස්සනයි TikTok කරා. ෆොටෝ ගැහුවා හරිම ලස්සනයි. ඉතින් අද දවසේ අපේ ටුවර් එක මෙතනින් ඉවරයි. ඉතින් අපි අද දවසේ places තුනකට ගියා. ජෙම්ස් ස්ටෝර් එකට, බිග් බුද්ධ ටෙම්පල් එකට and view point පතය කියන place එකට ආවා. ඉතින් අද දවසේ අපේ තුන්වෙනි දවසේ අපි ටුවර් එක මෙච්චරයි. අපි හතරවෙනි දවසින් ආයි හම්බෙමු. එහෙනම් ළමයි අදට මේ වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඒ වගේම කියන්න ඕනි මම දාපු කලින් වීඩියෝ එකට ලයික් කරපු, කමෙන්ට් කරපු, මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ආදරෙයි. මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. එහෙනම් ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ආදරේ මං ඔයාලා හැමෝටම ඊළඟ වීඩියෝ ඉක්මනට ගේනවා මම බලන්න ඔයාලට. ලස්සනයි මේ වීඩියෝ එක.